බ්‍රෝ ගේමින් පිසි එක ඩිස්සසෙම්බල් කරලා පෙන්න්නන්නකෝ let's go ඉතින් අපි මේ වැඩේට යස් කරන්නේ හයින් PC බිල්ඩයක් that's powered by Gigabyte ඔක්කොටම කලින් PC එක turn off කරලා unplug කරන්න අමතක කරන්න එපා first step එක විදියට අපි start off කරන්නේ මේ bad boy එක unplug කරගන්න මේක PCI power cable එක safely remove කරලා back panel එකෙන් unscrew කරගන්න ඕනේ පරිස්සමින් මේ Gigabyte RTX 5070 Ti Win4 16GB GPU එක remove කරගන්න දෙවනියට මේකට යස් කරපු මේ ප්‍රීමියම් එයා කූලින් සොලියුෂන් එක අන්ක්ලිප් කරගෙන මේක එන රැම්ස් දෙකත් රිමූව් කරගන්න. තර්ඩ් ස්ටෙප් එක විදියට මේ තර්මල් ගාඩ් එකක් එන ප්‍රීමියම් හීට් සින්ක් එක රිමූව් කරලා අපි යස් කරපු Gigabyte NVMe ස්ටෝරේජ් එක රිමූව් කරගන්න. ෆෝර්ත් ස්ටෙප් එක විදියට මේකේ ප්‍රොසෙසර් බ්‍රැකට් එක රිමූව් කරලා i7-14700 ප්‍රොසෙසර් එක carefully රිමූව් කරගන්න. ෆිෆ්ත් ස්ටෙප් එක විදියට මදර්බෝඩ් එකේ 24 pin power cable එක USB cable වගේ දේවල් රිමූව් කරලා PSU එකත් unscrew කරගන්නවා. ඒ වගේම ෆයිනල් ස්ටෙප් එක විදියට මේ Gigabyte Z790 Gaming X මදර්බෝඩ් එකේ main screws ටික රිමූව් කරලා casing එකෙන් එළියට ගන්නවා. මේ තියෙන casing එක absolute beast looking Gigabyte C301. ඉතින් ඔන්න ඔහොමයි PC එකක් disassemble කරගන්නේ. මේ වගේ තවත් challenges තියෙනවා නම් comment එකක් දාන්න.